අද දිනේදී පවා අත්අඩංගුවට පත් වෙනවා නීතිඥවරයෙක්. ඇයි ඒ? පාතාලේ හරකට යන විසින් යනුවෙන් හඳුන්වන නදුන් චින්තක වික්‍රමරත්න සමග අල්ලස් ගැනීම සම්බන්ධයෙන් නීතිය නවන්න. කෙනෙක් නීතිඥවරයෙක් අනිත් එක්කෙනා සජව සංවිධායක චරිත අබේසිංහ හොරණ. ඉතින් මම කැමති විපක්ෂ නායකතුමාගෙන් අහන්න ඔබ කුඩුවලට විරුද්ධව සටන් කරනවා සිංගප්පූරුවේ නීතිය ගේන්න කිව්වා. ඒ කියන්නේ මරණ දඩුවම. ඒ කියන්නේ චරිත අබේසිංහවත් එල්ලන්න ඕනයි කියලාද ඔබතුමා කියන්නේ? අඩුම ගානේ ඔබතුමාගේ පක්ෂය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කරනවාද චරිත අබේසිංහ සම්බන්ධයෙන්? අපිටත් මනින්න වෙන්නේ කතාවට වඩා ක්‍රියාවෙන්. ඒ නිසා අපි එකට කාලය දීලා බලයිමු. මොකද ගරු විපක්ෂ නායකතුමා ශිෂ්ට සම්පන්න දේශපාලනයකට පණ පොවන කෙනෙක් නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම විශ්වාස කරනවා. නෑ මම කතා කරලා ඉවරන පස්සේ මම කතා කරලා ඉවරන පස්සේ you know after I finish. ඒ වගේම නෑ මම කතාවෙන් පස්සේ පොයින්ට් එක මොකද විපක්ෂ නායකතුමා? එතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා සමගි ජන බලවේගයේ සමාජික පිළිබඳව. අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැහැ. අපි ඒව නිගමනයට එනවා පරීක්ෂණයක් තුල.